අයිබෝන් යාළුවනේ අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ මෙන්න මෙයාගේ රෙසිස්ටර් වල සමාන්තරගත හා ශ්‍රේණිගත අවස්ථාවලදී පාඨාංක වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව බලන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. හරි. මෙතන තියෙනවා 39.2 ඔයගොල්ලන්ට මේ බෝඩ් එකත් මේ මල්ටිමීටර් ගැනත් මම කලින් වීඩියෝ ගෙනත් තියෙනවා. ඔයගොල්ලෝ ඒවයි සම්පූර්ණ වීඩියෝ එකක් බලන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි ඒවත්. ඒ වගේ මේකේ මේ ප්‍රැක්ටිකල් එක කරද්දී ඔයගොල්ලන්ට ඒක දැනුම ගොඩක් වෙලාට ඕන වෙයි. හරි. මුලින්ම අපි බලමු මේක සමාන්තරගතව දාලා. ඔයගොල්ලෝ දන්නවා මේ බෝඩ් එක ගත්තම මේ විදිහට තමයි සම්බන්ධතාවය ගොඩ නැගින්නේ. හරි. මම පින් දෙකකට දාගත්තා. මල්ටි ඔන් කරගත්තේ. ඒ වගේම මෙන්න මල්ටි ප්‍රෝබ් දෙක මේ වයර් දෙකට ගැට ගහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි මේකේ පාඨාංකය. අනිත් එකට දාලා තියෙන. හරි. ඔයගොල්ලන්ට පේනවා 39 තැඹිලි සුදු තැඹිලි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කෝඩ් එක අනුව මේක 33K වෙන්න ඕන. 33ට වැඩිය පොඩි දශම ගානක් වැඩි වීමක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක මේ බෑන්ඩ් එකේ 4 වෙනි එකෙන් දෝෂය පිළිබඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන්. ඉතින් හරියටම 100% නිවැරදි නෑ. ඉතින් මේ දෝෂය මේ පරාසය ඇතුළත වෙනස් වෙන්න පුළුවන්. හරි. මේක අපි දාලා බලමු 33K. ඒකත් පොඩි වැඩි වීමක් තියෙනවා. මම 33K එකට තව 33K එකක් සමාන්තරගතව ගහලා පෙන්නන්නම්. එතකොට මොකක්ද වෙන්නේ කියලා අපි බලමු පාඨාංක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔන්න හරි යාළුවනේ ඔයගොල්ලෝ දැක්කා. ඒක භාගයකට වගේ අඩු වුණා 16.5යි. හරි. මම ඔයගොල්ලන්ට මේකටම 39K එකක් දාලා පෙන්නන්න කොහොමද වෙනස් වෙන්නේ කියලා. 11.63ක් පෙන්නනවා. මම දැන් 1.33K එකක් අයින් කරගත්තා. එතකොට ඔයගොල්ලන්ට පේනවා කිලෝ ඕම් 17.92. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ සමක ප්‍රතිරෝධය ඉන්නේ සමාන්තරගත අවස්ථාවේදී රෙසිස්ටර් එක R සමානයි 1ට R සමානයි R1 සමානයි 1ට R ආකාරයට කියන්නේ. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ සූත්‍රය. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන දාරිත්‍රක රෙසිස්ටර් 4ම සමාන්තරගතව දැම්මම 8.98ක් එනවා. හරි. අපි බලමු දැන් මේක කොහොමද ශ්‍රේණිගතව දැම්මොත් කියලා. මම පහසු වෙන්න මේක මෙතනට ගේනවා පළවෙනි එකට. ඊළඟට මෙන්න හරි. පළවෙනි එක ගෙනාවා. ඊට පස්සේ මුලින්ම අපි බලමු 39K දෙක එකතු කරලා කොහොමද එන්නේ කියලා. ශ්‍රේණිගත විදියට 39K දෙකක් එකතු කරාම මට ඇවිත් තියෙනවා 77.3. ඊළඟට අපි බලමු 33K දෙකේ ශ්‍රේණිගතව සම්බන්ධ කරාම කීයක් එනවද කියලා. මට එනවා කිලෝ ඕම් 65ක්. හරි. ඒ කියන්නේ 33K සාමාන්‍ය 33 66 එකතුව තමයි එන්න ඕන. ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා 65ක්. අපි බලමු පළවෙනි එකේ තනි අගය
මේක 32ක් වගේ තමයි පෙන්වන්නේ 32යි 33කට ආසන්නයි මේක වෙනම ගත්තොත් 33ක් ඉතින් 65කට ගොඩක් ආසන්නයි 66කට ආසන්නයි ඉතින් එකතු වෙනවා මේ දෙකේ 65ක් හරි දැන් අපි හතරම ශ්‍රේණිගත අගය බැලුවම කිලෝම් 142ක් එනවා හරි අපි මේක ඒ කියන්නේ දැන් ශ්‍රේණිගත සහ සමාන්තර අවස්ථා දෙකේදීම පාඨාංක වෙනස් වෙන හැටි අපි ඉගෙන ගත්තා. ඉතින් ඔයගොල්ලෝ තවත් මේ වගේ වීඩියෝ ප්‍රැක්ටිකල් සහ අලුත් නිර්මාණ දැක ගන්න ආස නම් අපිත් එක්ක එකතු වෙන්න ආස නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.